හරි. ඕකේ. අපි අද මේ වීඩියෝෙන් කතා කරමු SFT සිලබස් එක කොහොමද හැදලා තියෙන්නේ කියලා. SFT සිලබස් එක. SFT සම්පූර්ණ සිලබස් එක ගත්තාම සම්පූර්ණ පාඩම් තියෙනවා. සම්පූර්ණ පාඩම් 25ක් තියෙනවා. එතකොට මෙන්න මේ පාඩම් 25 අපිට කොටස් කීපයකට වෙන් කරන්න පුළුවන්. පළවෙනියට පුළුවන් අපිට මේකෙදි පළවෙනි අපිට පාඩම් 5ක් හම්බෙනවා මැත්ස් වලට අදාළව. මැත්ස් පාඩම් 5ක් තියෙනවා. ඒ පාඩම් තමයි වර්ගඵලය සහ පරිමාව, වර්ගඵලය සහ පරිමාව. ඒතර මේ පාඩමේදී අපි කතා කරන්නේ යම්කිසි තල රූපවල වෙන්න පුළුවන්. ඊට පස්සේ පරිමාව ගත්තොත් එහෙම එක එක අවස්ථාවන් වලදී අපිට හම්බෙන පරිමාව ගණනය කළ හැකි යම්කිසි අපි කියනවා ඝන වස්තු වගේ දේවල් තියෙනවා. ඒව ගැන මේකෙදි කතා කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා පයිතගරස් ප්‍රමේය ගැන. මේකෙදී අපි කතා කරනවා පයිතගරස් ත්‍රිකෝණයක් කියන්නේ මොකක්ද? ත්‍රිකෝණයක් පයිතගරස් ත්‍රිකයක් වෙන්නේ කොහොමද සහ අන්න ඒ ආශ්‍රිත පයිතගරස් සිද්ධීන් අපි ඒකට අතනම කියනවා පයිතගරස් ප්‍රමේය කියලා. ප්‍රමේය ආශ්‍රිතව විවිධ ගණනය කිරීම කරන්න කොහොමද? මේ ගැන කතා කරනවා. ඒත් එක්කම අපිට කතා කරන්න තියෙනවා ත්‍රිකෝණමිතිය කියලා පාඩමක්. ඒකෙදි අපි කතා කරනවා ත්‍රිකෝණමිතික අනුපාතයන් කොහොමද එන්නේ? ඒතර ත්‍රිකෝණමිතික අනුපාතයන් යොදාගෙන කොහොමද ගොඩක් පරිසරයේ සිද්ධ වෙන සිද්ධි අපි ලේසියෙන් සුළු කරන්නේ කොහොමද? අන්න ඒ ගැන කතා කරනවා. ඊළඟට අපිට පාඩමක් තියෙනවා ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියලා. ඛණ්ඩාංක ජ්‍යාමිතිය කියලා. මේකෙදී අපි කතා කරනවා සරල රේඛාව ගැන කතා කරනවා. ඒ වගේම වෘත්තය ගැන කතා කරනවා. ඒ වගේ සමීකරණ වෙන්නේ කොහොමද? සරල රේඛාවක් ගත්තොත් එහෙම ඒ වගේ තියෙන ලක්ෂණ මොනවද? අනුක්‍රමණය කියන්නේ මොකද? අන්තःඛණ්ඩය. ඔය වගේ වෘත්තයක් ගත්තොත් එහෙම වෘත්තයේ සමීකරණ එන්නේ කොහොමද? වෘත්තයේ එක එක පිහිටීම් මොනවද වගේ මෙන්න මේ වගේ සංසිද්ධි කීපයක් කතා කරනවා. ඒ වගේම අපි අවසාන වශයෙන් අපිට හම්බෙන මැත්ස් පාඩම තමයි සංඛ්‍යානය කියලා කියන්නේ. මේකෙදී අපි කතා කරනවා සංඛ්‍යානයේ වර්ග මොනවා තියෙනවද? සංඛ්‍යානය අපි කොහොමද එක එක විදිහට ගණනය කරන්නේ? කියන්නේ සංඛ්‍යානය ආශ්‍රිතව ගත්තාම මධ්‍යන්නය, මධ්‍ය එතකොට මාතය, මධ්‍යන්නය ඒ වගේ කොහොමද එක එක සංඛ්‍යාන ආශ්‍රිත ගණනය කිරීම සිදු කරන්නේ? සහ අපි කොහොමද එක එක අපිට හම්බෙනවා විවිධාකාරයේ වගු, එතකොට විවිධාකාරයේ වක්‍ර, එතකොට ඒවා කොහොමද පරිවර්තනය කරන්නේ? ඔන්න ඔය වගේ කීප මාතෘකා කීපයක් යටතේ මෙන්න මේ පාඩම් කීපය අපිට කතා කරන්න තියෙනවා. හරි. ඔය ටික තමයි මැත්ස් පාඩම් 5 යටතේ අපිට කතා කරන්න තියෙන පාඩම් 5 වෙන්නේ. හරි. ඊළඟට මම ආවොත් එහෙම ෆිසික්ස් පාඩම් වලට අපිට SFT සිලබස් එකේදී ෆිසික්ස් පාඩම් 8ක් හම්බෙනවා. ඒවා තමයි අපිට හම්බෙනවා මිනුම කියලා පාඩමක්. මේකෙදී අපි කතා කරනවා මිනුම් මේකක කියන්නේ මොනවද? එතකොට මිනුම් කොහොමද පරිවර්තනය කරන්නේ? ඔය වගේ ආශ්‍රිත මූලික කරුණු කීපයක් කතා කරනවා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා බලය කියලා පාඩමක්. මේකෙදී විවිධ බල වර්ග ගැන කතා කරනවා. විවිධ බල වර්ග අපි නිරූපණය කරන්නේ කොහොමද? ඒ බල ගණනය කරන්නේ කොහොමද? ඒ ආශ්‍රිතව අපි කතා කරනවා. ඊළඟට අපිට තියෙනවා යාන්ත්‍රික ශක්තිය කියලා පාඩමක්. මේකෙදී අපි කතා කරනවා කොහොමද ශක්තිය ආකාර තියෙන්නේ? අන්න ඒ ශක්තිය ආකාර අපි කොහොමද ගණනය කරන්නේ වගේ සංසිද්ධි කීපයක් කතා කරනවා. ඊළඟට අපිට තියෙනවා කතා කරන්න භ්‍රමණ චලිතය කියලා පාඩමක්. මේ භ්‍රමණ චලිතයේදී අපි භ්‍රමණය වන වස්තුන්ගේ ක්‍රියා රටාව කොහොමද තියෙන්නේ? ඒ වගේ තියෙන ලක්ෂණ කොහොමද සාමාන්‍ය අපි කතා කරන චලිත වලින් වෙනස් වෙන්නේ? ඔන්න ඔය ගැන අපි කතා කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා විද්‍යුතය ගැන. මේකෙදි විද්‍යුතයේ භෞතික රාශි කොහොමද හැසිරෙන්නේ? සහ ඒවා අතර තියෙන අන්‍යෝන්‍ය සබඳතා මොනවද? අන්න ඒ ගැන කතා කරනවා. ඒ වගේම අපි ගත්තොත් එහෙම අපිට හම්බෙනවා තාපය කියලා ඒකකයක්. මේකෙදී අපි කතා කරනවා එතන තාප භෞතිකය කියලා ඒ පාඩමේ නම. තාප භෞතිකය කියලා පාඩම. ඒතකොට මේකෙදී අපි තාපය අර්ථ දැක්වීමෙන් පටන් ගත්තාම තාපය ගණනය කරන්නේ කොහොමද? තාපය සංක්‍රමණය වෙන්නේ කොහොමද? ඔය වගේ පුළුල් පරාසයකට අපි මේ පාඩම කතා කරනවා. ඒ වගේම අපිට තව පාඩමක් තියෙනවා පදාර්ථයේ යාන්ත්‍රික ගුණ කියලා. ඒකෙදී අපි පදාර්ථ යාන්ත්‍රික ගුණ විදිහට කොහොමද අපි පදාර්ථ යාන්ත්‍රික ගුණ ගණනය කරන්නේ? එතකොට අපිට වික්‍රියාව වෙන්න පුළුවන්. ඒ වගේ අපිට ගණනය කිරීමට තියෙනවා එක එක වර්ගයේ පදාර්ථ යාන්ත්‍රික ගුණ යටතේ අපි කතා කරන්න තියෙනවා. ඊළඟට අපි අවසාන වශයෙන් කතා කරනවා තරල ගති විද්‍යාව. එතකොට මෙන්න මේ පාඩමෙන් තමයි අපි කතා කරන්නේ බෝනුලී මූල ධර්මය කියන්නේ මොකක්ද? එතකොට තරලයක හැසිරීම කොහොමද? ඔය වගේ සංසිද්ධි කීපයක් කතා කරන්න තියෙනවා. හරි. ඊළඟට අපිට හම්බෙනවා කෙමිස්ට්‍රි පාඩම් කීපයක්. කෙමිස්ට්‍රි පාඩම් කීපයක් හම්බෙනවා. රයිට්.
කෙමිස්ට්‍රි පාඩම් අපිට සිලබස් එකේදී සම්පූර්ණ වශයෙන් පාඩම් 7ක් හම්බෙනවා. ඒකෙදි අපිට කතා කරන්න තියෙනවා තාප රසායනය ගැන. හරි. එතකොට තාප භෞතිකයේ තාප රසායනය කියන්නේ දෙකක් නෙමෙයි. ඒකෙදි අරගෙදි කතා කරන්නේ තාපය හමුවේ භෞතික විපර්යාස කොහොමද වෙන්නේ කියලා. මේක තාපය හමුවේ රසායනික විපර්යාස කොහොමද වෙන්නේ කියලා තමයි මේ පාඩමේදී කතා කරන්නේ. එතකොට ඊළඟට අපිට කතා කරන්න තියෙනවා චාලක රසායනය කියලා පාඩමක්. ඒකෙදි කොහොමද රසායනික කියන්නේ මොකක් හරි ප්‍රතික්‍රියාවක් වෙද්දී ශීඝ්‍රතාවය කොහොමද, මේ වගේ අණු වල හැසිරීම කොහොමද, ඒ වගේ කීපයක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා ජෛවාණු කියලා පාඩමක්. ඒතර මේකෙදී අපි සත්තුන්ගේ දේහය කොහොමද ජෛව අණු වලින් හැදිලා තියෙන්නේ කොහොමද, ඒ වගේ තියෙන සංඝටක මොනවද, ඒ වගේ විස්තරාත්මක අපි සාකච්ඡා කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා බහු අවයවික. ඒතර මේකෙදී අපි ස්වභාවික බහු අවයවික හම්බ වෙනවා, කෘත්‍රිම බහු අවයවික හම්බ වෙනවා. ඒතර ඒවා වෙනස් වෙන්නේ කොහොමද, ඒ වගේ ව්‍යුහ කොහොමද එන්නේ, අන්න ඒ වගේ කොටස් කීපයක් අපි කතා කරනවා. ඊළඟට අපිට පාඩමක් තියෙනවා තව රසායනික කර්මාන්ත කියලා පාඩමක් තියෙනවා. එතකොට රසායනික කර්මාන්ත ගත්තාම මොන වගේ රසායනික කර්මාන්තද තියෙන්නේ? ඒවට භාවිත කරන අමුද්‍රව්‍ය මොනවද? එතකොට ඒ වගේ අතුරු ඵල මොනවද? ඔන්න ඔය විදිහට මේක දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා. ඒත් එක අපි ගත්තොත් එහෙම අපිට තව තියෙනවා ස්වභාව නිෂ්පාදන කියලා පාඩමක්. මේකෙදි අපි සරලව කිව්වොත් කතා කරන්නේ සාමාන්‍යයෙන් ස්වභාවික අමුද්‍රව්‍ය වලින් කොහොමද නිෂ්පාදනය කරන්නේ? එතකොට ඒවා කොහොමද පරිසරයට හිතකරද අහිතකර වෙනවද? අන්න ඒ වගේ සංසිද්ධි කීපයක් අපිට කතා කරන්න තියෙනවා. හරි. ඒතර අවසාන වශයෙන් අපිට කතා කරන්න තියෙනවා තාක්ෂණික දියුණුව සහ පරිසරය. තාක්ෂණික දියුණුව සහ පරිසරය. ඒතර මේ පාඩමේදී තමයි අපි කතා කරන්නේ කොහොමද මේ තාක්ෂණික දියුණුවත් එක්ක පරිසරය දූෂණය වෙන්නේ? ඒ පරිසර දූෂණය වළක්ව ගන්නේ කොහොමද? ඒවා ඒ වළක්ව ගන්න පිළිහිටලා තියෙන සම්මුතීන් මොනවද? මේ වගේ දීර්ඝ විස්තරයක් අපි මෙන්න මේ කෙමිස්ට්‍රි පාඩම් වලදී අපි කතා කරනවා. ඊළඟට අපිට හම්බෙනවා ICT පාඩම් කීපයක් එකතු වෙච්ච ඒකකයකුත් අපිට හම්බෙනවා. එතන ඒකක 3ක් තියෙනවා. සෝරි, ඒකක 4ක් තියෙනවා. අපිට ගත්තොත් එහෙම මුලින්ම හම්බෙනවා අපිට පරිගණක පද්ධති සහ උපාංග කියලා පාඩමක්. පරිගණක පද්ධති සහ උපාංග කියලා. මේකෙදි පරිගණක පද්ධතියක සංරචක කොහොමද හැසිරෙන්නේ? ඒ වගේ තියෙන උපාංග ආදානුපාංග මොනවද? ප්‍රතිදානුපාංග මොනවද? ඒ වගේ මූලික අදහස් කීපයක් අපි මේකෙදි සාකච්ඡා කරනවා. ඒ වගේම අපිට කතා කරන්න තියෙනවා මෙහෙයුම් පද්ධති කියලා පාඩමක්. මේකෙදි අපි කතා කරනවා මෙහෙයුම් පද්ධතියක් කියන්නේ මොකක්ද? මෙහෙයුම් පද්ධතියකින් වෙන කාර්යයන් මොනවද? අන්න ඒ වගේ කොටස් කීපයක් අපි මේ පාඩම් වලදී කතා කරනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා යෙදුම් මෘදුකාංක කියලා පාඩමක්. මේකෙදි කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අපි වැඩක් කරගන්න කොහොමද සොෆ්ට්වෙයාර් එකක් යූස් කරන්නේ? සොෆ්ට්වෙයාර් එකේ තියෙන මොනවද? ඒ කියන්නේ Excel වෙන්න පුළුවන්, PowerPoint වෙන්න පුළුවන්, Word වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන මොනවද අයිකන්, ඒ වගේ මොනවද කරන්නේ, ෂෝට්කට් කීස් මොනවද? අන්න ඒ වගේ ටිකක් අපි කතා කරනවා. අවසාන වශයෙන් IT පාඩමක් තියෙනවා අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල කියලා. අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල. මේකෙදී අපි කතා කරනවා ඉන්ටර්නෙට් එක කියන්නේ මොකක්ද? ඉන්ටර්නෙට් බ්‍රවුසර්ස් කියන්නේ මොනවද? ඒතර ඊමේල් එක්ක තියෙන සංරචක මොනවද? අන්න ඒ වගේ බේසික් අයිඩියා ටිකක් තමයි මේ IT පාඩම් වලදී අපි කතා කරන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම අවසාන වශයෙන් අපිට බයෝ පාඩම් හම්බ වෙනවා. බයෝ පාඩම් කිව්වට බයෝ එක පාඩමයි හම්බෙන්නේ. මේක කොටස් කීපයකට පස්සේ බෙදෙනවා. ඒ තමයි සෛලීය සංවිධානයක් සහිත ජීවීන්. සෛලීය සංවිධානයක් සහිත ජීවීන්. මේකෙදි අපි සෛල සංවිධාන මට්ටම් ගැන කතා කරනවා. එක එක සෛල සංවිධානයන් වෙනස් වෙන්නේ කොහොමද? ඒතර සෛල සංවිධාන ගත්තාම ඒ වගේ වෙනස්කම් මොනවද? සමානකම් මොනවද? ඒවට අදාළ සත්තු කෝවුද? ඒ වගේ ගොඩක් පුළුල් වපසටයක අපි මේ පාඩම කතා කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි ඉතින් SFT සිලබස් එක ඇදිලා තියෙන්නේ. හරි. අපි ඊළඟ වීඩියෝකින් කතා කරමු SFT පේපර් එකේ කොහොමද ස්ට්‍රක්චර් එක හදන්නේ කියලා. රයිට්.